ඔබ දන්නවද පුද්ගලයෙකුට කිසිම දෙයක් නොකර තමන්ගේම සිතිවිලි එක්ක තනි වෙලා ඉන්න එක මොනතරම් අපහසු කාරණාවක්ද කියලා. මම මෙහෙම කිව්වහම ඔබ හිතයි කිසිවක් නොකර සිටීම මොනතරම් පහසුද කියලා. හැබැයි මම කියන්නේ කිසිම ඩිවයිස් එකක් අතේ නැතිව විනාඩි 6ක් විනාඩි 15ක් අතර කාලයක් තමන්ගේම සිතිවිලි එක්ක තනි වෙන්න පුද්ගලයෙකුට ඉඩ දුන්නොත් ඒක ඔවුන්ට මොනතරම් අපහසුද කියලා. මේ ගැන පර්යේෂණයක් කරා තිමොති විල්සන් කියන මනෝවිද්‍යාඥයා විසින්. ඔහු සිදු කළේ එක්තරා පිරිසක් තනිවම කාමරවලට වෙන් කරලා ඔවුන්ට තමන්ගේම සිතිවිලි එක්ක විනාඩි 6ක් විනාඩි 15ක් අතර කාලයක් ගත කරන්න ඉඩ දුන්නා. කිසිම ඩිවයිස් එකක් අතට දුන්නේ නැහැ. හැබැයි ඔවුන්ට එක ඔප්ෂන් එකක් ලබා දුන්නා. ඔවුන්ට තමන්ගේම සිතිවිලි එක්ක තනි වෙන එක අපහසුයි කියලා දැනුණොත් ස්විච් එකක් ඔබන්න පුළුවන්. ඒ ස්විච් එක එබුවහම තමන්ගේ ඇඟට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වදිනවා. ඒක මොනතරම් අපහසු වුණත් මේ පිරිසෙන් පුරුෂයන්ගෙන් 75%කුත් කාන්තාවන්ගෙන් 25%කුත් තමන්ගේ සිතිවිලි එක තනි වෙනවා වෙනුවට මේ ඉලෙක්ට්‍රික් ෂොක් එක ලබා ගන්න පෙළඹිලා තිබුණා. ඉතින් තමන්ගේම සිතිවිලි එක්ක තනි වෙන එක මිනිස්සුෙකුට මොනතරම් අපහසුද කියලා මේකෙන් පැහැදිලි වුණා. අපේ මොලේ තියෙනවා ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් කියලා සිස්ටම් එකක්. අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අවම වුණාම මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට තමයි මේ නෙට්වර්ක් එක ඇක්ටිවේට් වෙන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ පුද්ගලයෙකු අතීත මතකයන්ට යනවා. එහෙම නැත්නම් අනාගතය ගැන ඉමැජින් කරන්න පෙළඹෙනවා. එතකොට තමන්ගේ සිතිවිලි තමන්ට පාලනය කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. මනස හොඳට පුරුදු පුහුණු කරපු පුද්ගලයෙකුට පුළුවන් මේ අවස්ථාව ඉතාම හොඳින් මැනේජ් කරගන්න. ඒ කියන්නේ සතිමත් භාවය, එහෙම නැත්නම් මෙඩිටේෂන් වගේ දෙයක් පුරුදු පුහුණු කරපු පුද්ගලයෙකුට පුළුවන් මේ වගේ තමන්ගේම සිතිවිලි එක්ක තනි වෙන මොහොතක තමන්ගේ මනසේ මේ ක්‍රියාකාරීත්වය ඉතාම හොඳින් පාලනය කරගන්න. හැබැයි පුරුදු පුහුණු කරපු නැති පුද්ගලයෙකුට මේක ඉතාම අපහසු අවස්ථාවක්.